හොඳයි සාදරයෙන් පිළිගන්නවා මගේ මිත්‍රවරු සියලු දෙනා ලෙන්ස් ඔෆ් චතු YouTube නාලිකාවට. ඔයා YouTube එක ඕපන් කරද්දී ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම කළු, කිසිම ශබ්දයක් නැති, මූවමන්ට් එකක් නැති, කිසිම මැසේජ් එකක් නැති වීඩියෝ එකක් දැක්කොත් ඔයා මොකද කරන්නේ? බලනවද? නමුත් ඒ වගේ වීඩියෝ එකක් මේ දිනවල YouTube එකේ වෛරල් වෙනවා. ලෝකේ පුරා කතා වෙනවා. ඉතින් මිනිස්සු මේ වීඩියෝ එක බලලා කමෙන්ට් කරන්නේ why am I still watching this? Is this a joke or something different? මිනිස්සු මොන විදිහේ දේවල් මේ වීඩියෝ එකට කමෙන්ට් කරත් මුළු ඉන්ටර්නෙට් එකම කම්පියුස් කරපු බ්ලැක් ස්ක්‍රීන් වීඩියෝ එකක් වෙන මේක ඩියුරේෂන් එක අවුරුදු 140ක කාල සීමාවක් පෙන්නනවා. අද අපි බලමු මේක ඇත්තටම මොකද්ද? මේ බ්ලැක් ස්ක්‍රීන් වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා කිව්වොත් සම්පූර්ණයෙන්ම කළු ස්ක්‍රීන් එකක්, කිසිම විෂුවල් චේන්ජ් එකක් නැහැ. තව මියුසික් එකක්, වොයිස් හින්ට් එකක්, කිසිම මැසේජ් එකක්වත් නැහැ. හැබැයි ටයිටල් එක තියෙනවා මේකේ කිසිම භාෂාවක්වත් මොකක්ද කියලාවත් හිතාගන්න බැරි ඔහේ ටයිප් කරලා දාපු ටිකක්. කෙටියෙන්ම කිව්වොත් අදහසක් ගන්න කියව ගන්නවත් බෑ. ඩිස්ක්‍රිප්ෂන් එකෙත් කිසිම එක්ස්ප්ලේන් එකක් නැහැ. නමුත් එකම ප්‍රශ්නේ මේ වීඩියෝ එකට මිලියන ගණන් views එනවා. මිනිස්සු දහස් ගණන් කමෙන්ට් කරනවා. ඉතින් ඇත්තටම මොනවද මේකේ මිනිස්සු බලන්නේ? ෆිසිකලොජි එකේ තියෙන concept එකක් curiosity loop කියලා. මොකක් හරි එක්ස්ප්ලේන් කරන්න බැරි දෙයක් අපේ මොළය ක්ලෝස් කරන්න try කරනවා. black screen එකෙන් nothing happiness. ඒත් අපේ හිත කියනවා maybe something will happen next. ඒ නිසාම watch time එක වැඩි වෙනවා. YouTube එකේ algorithm එක මේ වීඩියෝ එක push කරනවා. වීඩියෝ එක viral වෙනවා. මම හිතන විදිහට මේක YouTube එකේ algorithm එකත් මනුෂ්‍ය මනසත් එකට trapped වුණ movement එකක්. හැබැයි ඉන්ටර්නෙට් එකේ මේ ගැන ගොඩක් theories පැතිරුණා. social experiment එකක්, art project එකක්, algorithm hack එකක්, hidden message theory ඔය වගේ දේවල්. අවුරුදු 140ක් කෙනෙක්ගේ අර්ථය කිව්වොත් දැන් අපි ජීවත් වෙන්නේ අවුරුදු සාමාන්‍යයෙන් දැනට මනුස්ස ජීවිතේ අවුරුදු 70ත් 80ත් අතර වගේ. එහෙම නැත්නම් අපි උපරිම 120ක් 120ක් නෑනේ දැන් 100ක් කියමු. කොහොම නමුත් මනුස්සේ වසර 140ක් ජීවත් වෙන්නේ නැහැ. සමහර විට මේක සිම්බල් එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ වීඩියෝ එකට ගිහින් බලද්දී මූවි එකක් නැතුව ෆීලින් එකක් දැනෙනවා. මොකද කියනවනම් සයිලන්ට් නිසා, no control feel එකක් නිසා. තව මොනවද කියනවනම් unknown expectation එකක් නිසා. කොහොම නමුත් මේ black screen වීඩියෝ එක ghost වීඩියෝ එකක් නෙමෙයි. alien message එකකුත් නෙමෙයි. තව කියනවනම් මේ YouTube channel එකට ගිහිල්ලා බැලුවහම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන channel එකට ගිහිල්ලා බලපුවම ඒකේ සඳහන් කරලා තියෙන්නේ ඒ channel එක පාලනය කරන කෙනා දාලා තියෙන රට හැටියට දක්වලා තියෙන්නේ උතුරු කොරියාව. ඔය කොහොම නමුත් මේ ගැන හිතන්න කාරණාවක් තියෙනවා නම් මේක ඉන්ටර්නෙට් යුගයේ මනුෂ්‍ය මනස එක්ස්පෝස් කළ අභිරහසක්. එයා මේ වීඩියෝ එක ඕපන් කරොත් ඔයා කොච්චර වෙලාවක් මේ වීඩියෝ එක බලයිද? ඉතින් මගේ මිත්‍රයා කමෙන්ට් කරන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ අදහස්. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන රතු පාට subscribe button එකත් ඔබලා වීඩියෝ එකට like කරලා යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමුණු බලාපොරොත්තු වෙන මම හිතට ගිහින් එන්නම්. ඔබට ජය වේවා.